චිලිකල්චර් කුස්සියෙන් අද මම ඔයාලට අරගෙන එන්නේ මෙන්න මේ පේන දැක්කමත් කටට කෙල උනන ඉස්සු කරි එක හදාගන්න විදිය. ඉතින් අද මම විශේෂයෙන් කියලා දෙනවා ඔයාලා මෙච්චර කල් කාලා තියෙන දියාරු ඉස්සු හොද්ද වෙනුවට ගොඩක්ම උකුවට මේක හදාගන්න විදිය. ඉතින් මම මේ විදියට ඉස්සු කරි එක හදලා බලන්න, මේක මාරම රසයි. එහෙනම් අපි ටක් ගාලා මේක හදන විදිය බලමු. අපි මුලින්ම මේ ඉස්සෝ හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට ඉස්සගේ ඔළුව කඩලා එතන තියෙන ජරාව ටික සුද්ධ වෙනකන් හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ මේ මුලින්ම තියෙන පොතු කෑල්ල ගලවලා අයින් කරලා මේ විදිහට හරි මැද්දෙන් පොඩි කට් එකක් දාගන්න. එතකොට ඔයාලට පේන්න තියෙයි මේ වගේ නූලක් වගේ නහරයක්. ගොඩක් වෙලාවට මේක කළු පාටට හොඳට පේන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ නූල හැමින්ට ඇදලා ගලවලා අයින් කරගන්න. ඊට පස්සේ ඉස්සගේ පිටිපස්සේ තියෙන මෙන්න මේ තදට කටුවක් වගේ ඇනෙන කොටස කඩලා අයින් කරගන්න. ඊට පස්සේ මේ ඉස්සු ටික හොඳට හොදලා අරගෙන මුලින්ම මැරිනේට් කරගන්න ඕනේ. මම මේකට දානවා ලුණු තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි කාලක්, දෙහියුෂ තේ හැන්දක්. මේ ටික හොඳට කලවම් කරගෙන විනාඩි 10ක් විතර මේක පැත්තකින් තියාගන්නවා. දැන් මම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැඳි 4ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම දාගන්නවා හොඳින් තලාගත්ත ඉඟුරු සුදුලුණු. මේකට මම සුදුලුණු බි 6කුයි අඟල් භාගයක විතර පොඩි ඉඟුරු කෑල්ලකුත් තමයි අරගත්තේ. ඊට පස්සේ මම දාගන්නවා කරපිංචා, රම්පේ සහ මේ වගේ කපාගත්ත අමු මිරිස් කරල් 3ක්. ඒත් එක්කම මම මේකට දාගන්නවා උළු හාල් තේ හැඳි භාගයක්. මේ ටික තප්පර 30ක් විතර බැදගෙන මම මේකට දාගන්නවා ග්‍රේටර් එකකින් ග්‍රේට් කරලා ගත්ත ලොකු ලුණු ගෙඩි එකක්. ඉතින් මේ විදිහට ලුණු ගෙඩිය ග්‍රේට් කරලා ගත්තම අපේ හොද්ද ගොඩක් උකු කරගන්න පුළුවන්. මේ ටික රන්වන් පාට වෙනකන් විනාඩි 3ක් විතර මීඩියම් හීට් එකේ බැද ගන්න ඕනේ. විනාඩි 3කට පස්සේ මම මේකට දාගන්නවා මේ වගේ ඇට ඉවත් කරලා පොඩියට කපාගෙන වතුර බිඳුවක්වත් නොදා බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩි දෙකක්. ඉතින් මේ ටික තක්කාලි වල වතුර ගතිය හිඳිලා තෙල් බිඳු මතු වෙනකන් විනාඩි 3ක් විතර හැඳගා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා මිරිස් කුඩු මේස හැඳි 1/4ක්, අමු 3/5 තේ හැඳි 1ක් සහ ලුණු තේ හැඳි 1ක්. මේ ටික විනාඩියක් විතර තෙලේ බැදෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ මම මේකට අපි පදම් වෙන තියාගත්ත ඉස්සු ටික දාගන්නවා. ඉතින් මේ ඉස්සු ටිකට මේ මිශ්‍රණය හොඳට තැවෙන්නකම් මේ ටික කලවම් කරගන්න ඕනේ. මම මේ ඉස්සු ටික විනාඩි 3ක් විතර ලා රෝස පාටට හැරෙනකම් උයා ගන්නවා. විනාඩි 3කට පස්සේ මම මේකට දාගන්නවා උකු පොල් කිරි කප් එකක්. මේක මම හොඳට කලවම් කර කර විනාඩි 4ක් විතර හොද්ද හොඳට උතුරනකම් උයා ගන්නවා. විනාඩි 4කට පස්සේ මම මේකට දාගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්. ඒත් එක්කම මේ වගේ මුරුංගා කොළ මිටකුත් දාගන්නවා. ඉතින් අපි ඉස්සෝ වගේ කෑමක් උයද්දි මුරුංගා කොළ දාගන්න ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන උෂ්ණ ගතිය අඩු කරගන්න වගේම සමහර අයට ඉස්සෝ කෑවම ඇලර්ජික් වෙන එකත් ආවම කරගන්න පුළුවන් වෙන නිසා.
ඉතින් මේ ටික විනාඩියක් විතර කලම් කරගත්තට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. හරි එහෙනම් මම මේ රසම රස ඉස්සු කරි එක හදලා ඉවරයි. එහෙනම් ඔයත් මේ විදිහට ඉස්සු කරි එක හදලා බලන්න. මේකේ හොද්දත් ගොඩක් උකු හින්දා මාරම රසක් තියෙන්නේ. ඉතින් ඔයා අපිව තවමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe button එක click කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස recipe එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.